හායි ළමයි ඔයාලට කොහොමද? ඔන්න මම ගොඩ දවසකින් තමයි ඔයාලට මේ වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඇත්තට මට හේතුව ඉස්සරහ වීඩියෝ වලදී කියන්නම්. මම අද හදාගෙන ලෑස්ති වෙලා ඉන්නේ රසම රස බටර් ස්කොච් පුඩින් එකක්. ඇත්තට මේක මාරම රසයි. ඒ වගේම හදාගන්නත් හරිම ලේසියි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම මම මේ බටර්ස්කොච් පුඩින් එක දාන්න තැටියක් ලෑස්ති කරගන්නවා බටර් ටිකක් ගාලා. මම මෙතනදී පොඩි ටින් කිරි එකක් තමයි පාවිච්චි කරන්නේ. ටින් කිරි ටික මම මේ විදිහට භාජනයකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඒ ටින් කිරි එකෙන්ම ප්‍රමාණයටම කිරි ගන්නවා. මම මෙතනදී ෆ්‍රෙෂ් මිල්ක් තමයි අරගෙන තියෙන්නේ. ඔයාලට පිටි කිරි උනත් ගන්න පුළුවන්. ඒ වගේම ඒකෙන් භාගයක් වතුර එකතු කරගන්න. ඊට පස්සේ මේ ටික මුලින්ම හොඳට මිශ්‍ර කරගන්න. මම මේ වොයිස් කරද්දී ඇත්තටම පසුබිමෙන් වාහනවල සද්ද එහෙම ගොඩක් ඇහෙනවා. ඒකෙන් ඔයාලට අපහසුතාවයක් වෙනවා නම් සමා වෙන්න. මොකද මට මේක උදේ පාන්දර වොයිස් කරගන්න බැරි වුණා. මේ ටික මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ ඒක පැත්තකින් තියා ගන්නවා. ඊළඟට මම ලෑස්ති වෙන්නේ සීනි කැරමල් එක හදාගන්න. මම මෙතන සීනි කෝප භාගයක් වගේ අරගෙන තියෙනවා. ඊට පස්සේ මේක මද ගින්නේ තමයි අපි කැරමල් කරගන්න ඕනි. අඩුම ගින්දර තියාගෙන සීනි ටික හිමීට කැරමල් වෙන්න දෙන්න. ගින්දර වැඩි කරගත්තොත් එහෙම අර තිත්ත රසයක් වෙනවා. ඒතර පුඩින් එකේ රස නැති වෙන්න පුළුවන්. දැන් මගේ සීන් ටික ලස්සනට කැරමල් වීගෙන එනවා. මෙන්න මේ විදිහේ පාටකට ආවට පස්සේ මම ලිප ඕෆ් කරගන්නවා. ඊට පස්සේ මම මේකට බටර් ග්‍රෑම් 60ක් එකතු කරගන්නවා. මේ වෙලාවේ ලිප ඕෆ් කරලම තියාගන්න. ඊට පස්සේ මේ කැරමල් එකේ රස්නෙම තමයි අපි මේ බටර් ටික දිය කරගන්නේ. මේ විදිහට හිමීට බටර් ටික දිය කරගන්න. දැන් අපි බටර් ටිකක් දිය කරගෙන ඉවරයි. ඊට පස්සේ මම මේකට කිරි එකතු කරගන්නවා. කිරි ටික ටික එකතු කරගන්න. මේකෙදි මේ ඔයාලා ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පිටි කිරි දිය කරලා එකතු කරගන්න. පිටි කිරි එකතු කරගන්නවා නම් පිටි කිරි මේස හැන්දි 4කට වතුර මිලිලිටර 350ක් වගේ එකතු කරලා උකු කිරි එකක් හදාගෙන මේකට එකතු කරගන්න. කිරි ටික ටික එකතු කරලා කලවම් කරගන්න එක පහසුයි. ඒ වගේම මේක ටිකක් එකතු කරාට පස්සේ අපේ කැරමල් එකේ පොඩි තද ගතියක් දැනෙනවා. ඒ තද ගතිය අපි දැන් ආයෙත් මේක රත් කරනවානේ. එතකොට ඒ කැටි ටික දිය වෙලා යනවා. ඒ නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ඔයාලට පේනවා නේද මෙන්න මේ විදියට කැටි වෙලා තියෙන්නේ. මේක අපි දිය කරගන්න ඕනේ අඩු ගින්දරේ. හිමීට දැන් මේක රත් කරගන්නවා.
දැන් මම මේ විදිහට ඔක්කොම කිරි ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. ඔක්කොම කිරි ටික එකතු කරලා මිශ්‍රණය හොඳට කලවම් කරගන්නවා. ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගන්න. ගින්දර වැඩි කරගන්න යන්න එපා. දැන් මගේ මිශ්‍රණයේ සියලුම අර කැරමල් කොටස් ටිකත් හොඳට දිය වෙලා තියෙනවා. දැන් මම මේක ලිපෙන් බා ගන්නවා. දැන් මම මේකට එකතු කරගන්න හදන්නේ එනසල් කුඩු ටිකක්. මම මේ විදිහට එනසල් කරල් දෙක තුනක් තලා ගන්නවා. මේ මිශ්‍රණය හොඳට හැමිදාලා මම මේකට එනසල් කුඩු ටික මේ විදිහට එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඊළඟට මම මේකට වැනිලා වලින් තේ හැන්දක් එකතු කරගන්නවා. ඊට පස්සේ නැවතත් මිශ්‍රණය හොඳටම කලවම් කරගන්න. මිශ්‍රණය නිවෙනකන් මේ විදිහට ටිකක් කලවම් කරගන්න. මේ මිශ්‍රණය දැන් හොඳටම නිවෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මම මේකට බිත්තර එකතු කරගන්නේ. ඒ නිසා මිශ්‍රණය නිවෙනකන් මෙන්න මේ විදිහට හැන්දකින් කලවම් කරගන්න. ඊට පස්සේ මම මේ විදිහට භාජනයක් අරගෙන මේකට බිත්තර එකතු කරගන්නවා. බිත්තර 4ක් මම එකතු කරගන්නවා. බිත්තර මේ විදිහ වෙන භාජනයකට කඩලා ඊට පස්සේ අපි ගන්න භාජනයට එකතු කරගන්න. එතකොට අපිට ඒ කියන්නේ නරක වෙච්ච බිත්තර එහෙම තිබුණොත් එහෙම අපත යනවානේ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ බිත්තර ටික හොඳට විස්ක් කරගන්න ඕනේ. මේ විදිහට හොඳට පෙනෙනකම් විස්ක් කරගත්තට පස්සේ අර මිශ්‍රණය මම මේකට එකතු කරගන්නවා. මේ මිශ්‍රණය දැන් හොඳටම නිවිලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ ටික එකතු කරලා නැවතත් හොඳට කලවම් කරගන්නවා. දැන් මගේ මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් මගේ පුඩින් එක මේ සෙට් කරගන්න භාජනයට මේ විදිහට පෙරලා එකතු කරගන්න යන්නේ. මේ විදිහට පෙනේරයක් පාවිච්චි කරලා මිශ්‍රණය පෙරලා එකතු කරගන්න. ඊට පස්සේ මම මේක මේ විදිහට බේකින් ට්‍රේ එක උඩින් තියාගෙන ඒකට වතුර එකතු කරගන්නවා. මේ වෙලාවේදී මගේ oven එක free heat වෙන්න දාලා තියෙන්නේ. සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් free heat කරගත්ත මගේ oven එකට මම දැන් මේ පුඩින් එක එකතු කරගන්නවා. ඔයාලා මේක සෙල්සියස් අංශක 180 විනාඩි 45ක් පැයක් වගේ අතර කාලයක් බේක් කරගන්න ඕනේ. දැන් මම මගේ පුඩින් මිශ්‍රණය මෙන්න මේ විදිහට oven එකට දාගෙන තියෙන්නේ. අපි බලමු පැයකට පස්සේ. මේ තියෙන්නේ පැයකට පස්සේ මගේ පුඩින් එක. ඔයාලට පේනවා මම මේ ටූත් පික් එකකින් චෙක් කරලා බැලුවේ. හොඳට බේක් වෙලා තියෙනවා. ටූත් පික් එක ක්ලියර් එනවා කියන්නේ මගේ පුඩින් එක හොඳින් බේක් වෙලා තියෙන්නේ. දැන් මම මේක හොඳටම නිවෙන්න ඇරලා මේක ෆ්‍රිජ් එකට දාගන්න ඕනේ. පුඩින් එක ෆ්‍රිජ් එකට දාගන්නවා. මේක මොකක් හරි කවර් එකකින් වහලා ෆ්‍රිජ් එකට දාගන්න. පැයක් දෙකක් වගේ හොඳට කූල් කරලා දැන් මම මගේ පුඩින් එක මේ අරන් පෙන්නන්න ඔයාලට. දැන් මම මේක හිමීට අනිත් පැත්ත හරව ගන්නයි හදන්නේ. ඔන්න බලන්නකෝ මගේ බටර්ස්කොච් පුඩින් එකේ ලස්සන රස පාට කොහොමද කියලා ඔයාලම.
ඇත්තටම මේ පුඩින් එක මාරම රසයි. ඔයාලා try කරලා බලන්න. හදාගන්නත් ලේසි. ඇත්තටම මේක හදන්න වරදින්නෙත් නැහැ. ඔයාලත් හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් එකකින් දාන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Secret of Tasty YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න share කරන්න කියලාත් ගොඩාක් ආදරෙන් මතක් කරනවා. ඔයාලගේ ආදරණීය කමෙන්ට් එකතු කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ගන්නකො බබා දෙන්න. ගන්න කරපු. කැල කපලා. කැල කඩන්න. කඩන්න. මට මේක